අයියෝ. Hello guys. Welcome to Elina Evon family. අද අපි යනවා පොඩ්ඩක් රවුමක් දාන්න සෙන්ස්වල් හවස් අඩුවක දවස් ගත වෙන හැටි තමයි අද මම ඔයගොල්ලන්ට අරන් එන්නේ අපේ සුදු පුතයි සුදු දෝනි පපයිත් එක්කලා. සුදු පුතා. මේ සුදු පුතා. මේ අපේ සුදු පුතා. චූටි පුතයි මේ අපේ සුදු දෝනි. එලීනා. මෙයාගේ නම තමයි ශායලි එලීනා. ශායලි එතකොට සුදු පුතාගේ නම ශායල් එවෝන්. ඔයගොල්ලෝ දන්නේ නම? ශායල් එවෝන්. ගත්තා. ඉතින් අද අපිත් එක්ක කොහොමද දවස් ගත වෙන්නේ කියලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න එහෙනම්. අම්මෝ සවටිකින් කොණි යන් එන අතෙන්ට. ආවෙන්නේ. ඉතින් මේ ඉතාලියේ වසන්ත කාලේ උදා වෙන දවස්. අද ඔයගොල්ලන්ට ගස්වල එක කොළයක්වත් නැහැ. තව ටික දවසකින් මේ ගස් ඔක්කොම ලස්සනට දල දාලා පිරෙනවා. කරමින් අපි දැන් සීනි බනිස් එක කන්නයි යන්නේ. ඉතින් මොකද ඕන මේ චොකලට් එකද නැත්නම් මේකද? සීනි බනිස් මම ජෑම් ගන්නවා. මම තමයි කිඹුල බනිස්. මොකක්ද ඕනේ? මේකේ නම ඉතින් සීනි බනිස් නෙමෙයි. මේකේ නම ග්‍රාෆ්ෆා. මම කියන්නේ සීනි බනිස් කියලා. හරිම රහයි ඉතින්. බෝනා ඊට පස්සේ ඔන්න අපි කෑවා පවාගේ ආසම කෑමක්. බලන්නකො මොකද්ද නම කියලා. සෙප්පොලීනා. මොකද්ද ගත්තේ? අපි ගත්ත සෙප්පොලීන එක. සෙප්පොලීන. මේකයි නාපෝලියේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. ඒ කියන්නේ මේ ඉතාලි එක එක නගර වලට ආවේනික පැණි රස වර්ග තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ආවේනික පීසා වර්ග තියෙනවා. ඉතින් අපේ නාපෝලි නගරේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ ප්‍රසිද්ධ කෑම තමයි සෙප්පොලීන කියන එක. අපි try කරලා බලමු. බලමු. අපේ වාච channel එකේ මම තමයි කතා කරන්නේ. ඔව්. කාලා බලමු. එලීට ඒක තියෙන මේ ක්‍රීම් එක ඒක මන ආසම එකක් මොනවාද කිරි පැණි වගේ එන්න එන්න මම ආසම මේක කන්න මොකක් කන්න කිරි පැණි කන්න කොහොම ඉස්සරහට ඇවිදලා යනකොට ලස්සන නිර්මාණයක් දැක්කා. අපේ සුදු පුතා හරිම ආසාවෙන් ඒක දිහා ගොඩාක් වෙලා එතන බලාගෙන හිටියා. ඒක හදන හැටි. බලන්නව හරිම ලස්සනයි ඒක. පේනවා මේ ගාම ලස්සනයි කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. හරිද? මේ ගානේ දන්නවද ලංකාවේ මුදලින් රුපියල් 60000ක් වෙනවා මේ ගාව. එච්චර වටිනවද කියලා කියන්න මෙතන. ඔන්න අපි ගියා දැන්
සුදු පුතාගේ තවත් ආසම තැනකට ලීගෝ ලෝකයක්. මෙතෙන් ගියාට පස්සේ ඉතින් එයාට මොකද්ද ගන්න කියලා නැහැ. දැන් බලන්නකො මොනවද කරන්න කියලා මෙයා. අපේ සුදුදෝනි ටීම් මේ කඩේ පුරාම ඇවිද්දත් එයාට ආසක යාට හම්බුන්නේ නැහැ. සුදු පුතා ඉතින් අන්තිමට බලන්නකො ගන්නේ මොකද්ද කියලා. Vieni qua, 4 anni qua. C'è macchina? Vedi che siamo in macchina. Anche ambulanza. Ambulanza? Prendi ambulanza. Elina cosa? C'è macchina. Prendi questo. Prendi macchina. Ah? Ah? Va bene questi 4 anni? Namai parata. Ada kawadawarada tu me andano me peyawada sellam Ko ban ko mona illanne andanne. andanne. අයියෝ යෝ අන්න සෙල්ලම් බඩු ලෝකයකට යන්න යන්න තවත් එරිනා යන්ද සෙල්ලම් බඩු ලෝකයක් Ngayon play ko na eh. Ay. Hindi na yata කැමති දේවල් හොයනවා. එන නිදා ගන්න. Wah, gantian ya gua putih ini deh. Oke mah. Ini nih kita akan deh mana ada ganti kira. Ini namanya? Tiene una idea de que me pidió. Me gusta. Me. Full white. සෙල්ලම් බඩු ලෝකේ අතරමං වෙලා ඊට පස්සේ අපි ආව වෙනස්ම රස තියෙන චොකලට් කඩේකට. හරිම රසයි මෙතන තිබුණු ඔක්කොම වගේ චොකලට්. අපි ඉතින් ಜಾති 4ක් අරගෙන රස බැලුවා. මේ ලිකුවරේ මේ තියෙන්නේ. Bianco rosa. Poi questo? Ah. Che cosa questo? Blu. Blu. Blu che cosa? Blu. Quello sotto blu, quello è caffè. Ah no, caffè non. Caramello salato? Caramello salato. E buono, questo caffè va bene? Blu. C'è un altro blu qualcosa? L'altro blu è base. Blu non va bene. È base è un liquido. Ok, poi ho anche Kau Elina? Elina come? Cheesecake? Aha. Fragola. Questo cheesecake? Lime. Lime. Lime che ne ha? Limone. Dei. Assaggia. Ewan මොකද්ද ගත්තේ? ගිහින් අන්තිමට තෝරගත්ත මොකද්ද? Lego. Elina? ඇවිදලා මහන්සි වෙලා අපි ආව ඊට පස්සේ කැපුචිනෝ එකක් බොන්න. ඊට පස්සේ ඉතින් අපි යනවා ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න.
විතර ලෝකයක්. දැන් ඉතින් මේ පොඩි බබාලට තෑගි දෙන්න බිත්තර මේවස්සේ චොකලට්. ඔව් තෑගිකුත් තියෙනවා සර්ප්‍රයිස් එකක්. ඉතින් සුපර් මාකට් එකට ආවට පස්සේ මට හිතුණා ඕගොල්ලන්ට මේ චොකලට් බෝල පෙන්වන්න. පේනවනේ ලොකු පොඩි හැමෝටම පාට චොකලට් බෝල වලින් පිරලා තමයි තියෙන්නේ මේ දවස්වල සුපර් මාකට්. ඉතින් මේ චොකලට් බෝල චොකලට් සම්පූර්ණයෙන්ම පිරලා නැහැ. මේක ඇතුලේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. පොඩි බබාලට සෙල්ලම් බඩු, ලොකු අයට ඒ දේවල් එහෙම ඉතින් වෙන් කරලා මේගොල්ලෝ හදලා තියෙනවා. මේ චොකලට් බෝල ඉතින් අපිට අවුරුද්දේ හැමදාම දකින්න නෑ. තියෙන්නේ පාස්කු දවස්වල. අපිට අවශ්‍ය බඩු ටිකත් අරගෙන දවස් අවසානයේ අන්තිමට අපි ආවා පල්ලියට. subscribe වේවන්න නෑ. ඔහොම තමයි ඉතින් අද අපේ දවස් ඉවර වුණේ. අපිත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න family. එහෙනම් ආයෙත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකක් කරලා ඉක්මනින් එන්නම්. ciao. මේ ෆිල්ම් එක බලපු නැතේ බලන්න හරි ලස්සනයි මේ ෆිල්ම් එක මම හරි කැමතියි. ciao.